අයිබෝන් අද මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ මෙන්න මේ ලස්සන රත්මල. කොහොමද මේක තේ එකක් වගේ හදලා බොන්නේ? මේක තේ කොළ වගේ කරන්නේ කොහොමද? එහෙම කළා තේ එකක් විදිහට හදලා බොන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ. ඉතින් රත්මල ගැන කතා කරනකොට විශේෂයෙන්ම මේ රත්මල ඊටාත්ම අලංකාර මලක්. ඉතින් ගෙවල් ලස්සන කරන්නත් වත්ත ලස්සන කරන්නත් මේ රත්මල හිටවනවා මේ ගස හිටවනවා. ඒ වගේම තමයි දෙවියන් වන්දනා කරන්න ගන්නවා. ඒ වගේම තමයි යක්ෂ බලි තොවිල් වගේ ඒ වැඩ කටයුතු වලටත් මේ රත්මල ගන්නවා. ඒ වගේම තමයි ආයුර්වේදමය වටිනාකමකුත් මේ රත්මලේ තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපිට මතක් වෙනවා ලොකු පොඩි කාටත් මේ රත්මල් ගහේ පස් පාංගුවම අවශ්‍ය වෙනවා විවිධ දේවල් වලට. ඉතින් ඒ වගේම ලස්සන වෙන්නත් මේ රත්මල පානය කරනවා. ඉතින් අපි බලමු මේ ආයුර්වේද වටිනාකමක් තියෙන මේ රත්මල් ගහේ අනිත් රත්මල් ගස් වලයි වෙනස. මොකද හැම රත්මල් ගසටම ආයුර්වේදමය වටිනාකමක් නැහැ. ඒකේ වෙනසක් තියෙනවා. ඉතින් අපි බලමු මේ ගස් වල වෙනස අපි අද හඳුනා ගමු. ඒ වගේම තමයි මේ රත්මල තේ එකක් විදියට හදලා බොමු. දැන් මම ඔයගොල්ලන්ට මේ පෙන්වන්න හදන්නේ ලස්සනට වවන රත්මල් ගහ. මෙන්න මේ රත්මල තමයි අපි ලස්සනට වවන්නේ. ඉතින් මේක සමහරක් අය ලස්සනට කතුරු වලින් මැෂින් වලින් ලස්සනට කපලා ඒක මට්ටමකට අරගෙන ඉතින් වතු ලස්සන කරනවා. ඉතින් මේකේ කොළේ හඳුන ගන්න පුළුවන්, මල හඳුන ගන්න පුළුවන්. මලත් පුංචි, කොළෙත් පුංචි. මේ තියෙන මේ ආයුර්වේදමය වටිනාකමක් තියෙන රත්මල් ගහ තමයි මේ ඔයගලන්ට හඳුන ගන්න පුළුවන් මේකේ කොළේ ලොකුයි. අනිත් ලස්සනට වවන ගහට වඩා මේකේ කොළේ ලොකුයි. මේක තමයි තම්බල බොන්නේ විවිධ ලෙඩ රෝග වලට ගන්නෙ මේ රත්මල් ගහ තමයි. පැහැදිලිව වෙනස හඳුන ගන්න පුළුවන්. මලත් ලොකුයි කොළෙත් ලොකුයි. මේක අනිත් එක හොඳට උස්සට වැවෙනවා. හරි. දැන් අපි කරන්න තියෙන්නේ මේ රත්මල් ටික හොඳට සෝදලා අරගෙන අවුවේ වේලමු. කුඩු කරන්න පුළුවන් වෙනකම්ම හොඳට අවුවේ වේලලා ගන්න. ඔය ඉතින් මේ තියෙන මම වේලපු රත්මල් ටික
මේක මේ විදිහට කුඩු කරන්න පුළුවන් හොඳට වේලුණාම. ඉතින් තේ වගේ මේක හදලා බොන්නත් පුළුවන්. මේ තියෙන්නේ මම වේලට කුඩු කරගත්ත රත්මල් ටික. ඉතින් අපි දැන් පානය හදමු. මේක තේ වගේ හදමු. දැන් මම කරන්නේ මේක මේ කෝප්පෙට දාලා ඒකට අපි දාමු උණු වතුර. මේ විදිහට උණු වතුර දාමු. උණු වතුර දාලා අපි මේකට විනාඩි 10ක් විතර වහලා තියමු. ඔය ඉතින් විනාඩි 10කින් බලනකොට මේ විදිහට තියෙන්නේ. අපි මේක දැන් පෙරලා ගමු. මේ විදිහට පෙරමු. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයගලන්ට මේක පානය කරන්න පුළුවන් මේ විදිහට හාකුරුත් එක්ක. සීනිත් එක්කත් පුළුවන්. ඉතින් හරිම රසයි හාකුරුත් එක්ක. මේ විදිහට හදලා පානය කරන්න හරිම ගුණයි මේ රත්මල්. මේ රත්මල් පානය ක්‍රම කීපයකට හදන්න පුළුවන්. මේ රත්මල් වේලලා හදන්නත් පුළුවන්. වේලන් නැතුව හදන්නත් පුළුවන්. අපි දැන් වේලන් නැතුව හදලා බලමු. මේකට අපි දාමු උණු වතුර. විනාඩි 10ක් විතර වහලා තියන්න. විනාඩි 10කින් බලනකොට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ලා පැහැයක් තියෙන ලා රෝස පාට වගේ තියෙන්නේ. වේලන්නේ නැතුව මේ රත්මල් පානය මම හැදුවේ. ඉතින් ඔයගලන්ට මේක සීනි දාලා බොන්නත් පුළුවන්, හකුරු කෑල්ලක් එක්ක බොන්නත් පුළුවන්. ඒ මුකුත් නැතුව නිකන් බොන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට බීලා බලන්න. මම කලින් වීඩියෝ වල කිව්ව විදිහට මෙහෙම උණු දේවල් වීදුරු වලට දානකොට වතුර ටිකක් භාජනයකට දාලා ඒ මැද්දේ වීදුරු තියලා මේ විදිහට උණු දේවල් දාන්න නැත්නම් පුපුරනවා. ඉතින් ඔයගලන්ට වැඩිපුර වගා කරලා සොයන් රැකියාවක් විදිහට කරගෙන යන්නත් පුළුවන්. මෙහෙම කුඩු කරලා මේ තේ කුඩු වගේ මෙහෙම කුඩු කරලා වේලලා කුඩු කරලා පැකට් කරලා සොයන් රැකියාවක් විදිහට කරගෙන යන්නත් පුළුවන්. ගිහින් එන්න ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු.